මේ දවස් ටිකේම ඔයාලට අක්ෂර වින්‍යාසය සම්බන්ධ චුටි රීති ටිකක් ගෙනාවා. අද දවසේ ක්ලාස් දෙන්නේ අපේ අය ගොඩක් වරද්ද ගන්න වචන දෙකක් ගැන කියලා දෙන්න. ගොඩක් වෙලාවට අපි සුබ පතන වෙලාවට කතා කරන වචන දෙකක් තියෙනවා. සුබ කියන වචනේ. ඒතකොට සුබ පැතුම් ඔය වගේ කියනවා. එතකොට මේක ලේඛනයට ගන්නකොට ගොඩක් අය වරද්ද ගන්නවා. සමහර අය ඔය සුබ කියන දෙක වරද්ද ගන්නවා. ඇත්තටම මේක හරියට ලියන්නේ කොහොමද කියලා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ දෙකේ පොඩි රීතියකුත් තියෙනවා. එකක් තත් සමපදයකින් තත් බව පදයක් නිර්මාණය වෙලා සුබ බවට පත් වෙනවා. එතකොට මෙතන පොඩි ගැටලුවක් ඇති වෙන්න පුළුවන් බලන කෙනෙකුට. තත් සමපද කියන්නේ මොකද්ද? තත් බව පද කියන්නේ මොකද්ද කියලා. කෙටියෙන් මම කියන්නම් තත් සමපදයක් කියන්නේ පාලි හෝ සංස්කෘත නැත්නම් විරත් භාෂාවක තියෙන වචනයක් සිංහල භාෂාවට අරගෙන ඒ විදිහටම පාවිච්චි කරනවා නම් අපි ඒකට කියනවා තත් සමපද. දැන් උදාහරණයක් විදිහට ධර්ම කියන පදේ ගත්තොත් ධර්ම කියන්නේ තත් සමපදයක්. අපි ඒක අරගෙන බුද්ධ ධර්මය ඊට පස්සේ ධර්මාභියෝගය මේ වගේ වචන පාවිච්චි කරනවා. එතකොට ඒ වචනේ වෙනස් කරන්නේ ධර්ම කියන එක ධර්ම කියන විදිහටම අපි සිංහල භාෂාවේ පාවිච්චි කරන නිසා අපි ඒකට කියනවා තත්සම පදයක් කියලා. ඊළඟට තත් බව පද කියන්නේ සිංහල භාෂාවට ගන්න පදේ වෙනස් කරගන්නවා අපි. දැන් උදාහරණයක් විදිහට ධර්ම කියන එක අපි සිංහලෙන් පාවිච්චි කරන්නේ දම් කියන වචනේ. ඊළඟට චන්ද්‍ර කියන වචනේ අපි සිංහලයට අරගෙන සඳ කියන වචනේ පාවිච්චි කරනවා. ඒ වගේ තමයි සුබ කියන වචනේ සිංහලයට අරගෙන අපි සුබ කියලා පාවිච්චි කරනවා. එහෙනම් මෙන්න මේ රීතියට අනුව තමයි එක්ක සුබ නැත්නම් සුබ බවට පත් වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක අක්ෂර වින්‍යාසය නිවැරදිව දාලා ලියන්නේ කියලා. එහෙනම් ඒ අනුව බලනකොට එක්ක සුබ මෙහෙම ලියවෙන්න ඕනේ. නැත්නම් සුබ කියලා මෙහෙම ලියවෙන්න ඕනේ. දැන් ඕකේ ගොඩක් වෙලාවට අපි සුබ පැතුමක් නේ කරන්නේ. එතකොට සුබ කියන වචනේ දාලා ලියනවා නම් අපිට සුබ ප්‍රාර්ථනා කියන එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒක සුබ කියලා ලියනවා නම් අපි සුබ පැතුම් කියලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එහෙනම් නිවැරදි වචන භාවිතයේදී එක්ක සුබ ප්‍රාර්ථනා නැත්නම් සුබ පැතුම්. එහෙනම් මේ තත්සම තත්බව රීතිය අනුව නිවැරදිව අක්ෂර වින්‍යාසය දාලා මෙන්න මේ විදිහටම අපි ලියන්න ඕනේ. ගොඩක් තැන්වල ගොඩක් අය වරද්ද ගන්න කතන්දරයක් මේක. ඒ නිසා මම මේක දාන්න ඕනේ කියලා හිතුනේ. ඒකෝට මේ තියෙන්නේ තත් සම විදිය, මේ තියෙන්නේ තත් බව විදිය. ඒ කියන්නේ මේ තියෙන්නේ තත් සම විදිය, මේ තියෙන්නේ තත් බව විදිය. මම හිතනවා අක්ෂර වින්‍යාසය වරද්ද ගන්න අපේ අය ආයෙ නිවැරදිව